කාලයයිදැන් අවදිවන්නට ඉදුණු සිත් යළි එකතු කරන්නට එක හඩින් අභිමානයෙන් නැගී සිටින්නට ලක් මවට ජයරගෙන එන්නට ආයිබෝන් අපි මේ පටිගත කරන මොහොත වන විට දිත්වා සුලි කුණාටුව ශ්‍රී ලංකාවට බලපාලා තියෙනවා සහ ඇතැම් ප්‍රදේශ දැඩි ලෙස ගංවතුර තත්ත්වයන් වලට නායම් වලට මුහුණ දෙමින් තිබෙනවා විදුලිය සංනිවේදන සම්බන්ධතා වගේ සියල්ල ඇන හිටමින් තිබෙනවා සහ රජය පාර්ශවයෙන් යම්කිසි උත්සාහයක නිරත වෙනවා මේ ආපදාව කළමනාකරණය කරගන්න. නමුත් මේ පිළිබඳව විවිධ අදහස් මතුවෙනවා මේ රජයේ මැදිහත් වීම සම්බන්ධයෙන්. ඒ සම්බන්ධයෙන් යම් සාකච්ඡාවක් කරමින් සහ මේ වනකොට පාර්ලිමේන්තුවේ අයවැය විවාදය යනවා. ඒ කාරණා සම්බන්ධයෙන්ුත් යම් ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරන්නට අද අපි මැදිරියට ආරාධනා කරා මාතරින් තරුණෙක්ට. ඔහු තරුණයෙක්, තරුණ ව්‍යවසායකයෙක්. ඔහු නමින් ඉසුම් අබේවික්‍රම. අයිබෝන් ඉසුම්. අයිබෝන් පසන්නයි. ඉතින් ඔබේ පළවෙනි ප්‍රශ්නේ අද ආවේ හයිවේ එකේ මේ මොහොත වෙනකොට සමාජ මාධ්‍යයේ මහින්ද රාජපක්ෂ දශකයේ තුල ඉදිවෙච්ච අධිවේගී මාර්ග සම්බන්ධයෙන් වැඩි කතා බහක් යනවා. ඔබත් ආපුගම මම ගැන කතා කළා. මුලින්ම මොකක්ද ඔබගේ ප්‍රශ්නය? අනිවාර්යෙන් අය මේ ප්‍රශ්නේ මම අහන්න නෙවෙයි හිටියේ. මොකද අද මම ව්‍යවසායකයෙක් විදියට නාම රාජපක්ෂ මන්ත්‍රීතුමාගෙන් අහන්න හිටියේ ව්‍යවසායකත්වයේ සම්බන්ධයෙන් සහ මේ ඩිජිටල් කරන්සි පිළිබඳව. හැබැයි මම මාතර ඉඳන් එද්දී ඒක ගොඩක් වෙලාවට දැක්කා ගිලන් රථ, ඒ වගේම මලසිරුරු, මේ බඩු බාණ්ඩ ආදිය ගෙනියන හමුදා ට්‍රක් රථ මේ හැම දෙයක්ම පාවිච්චි කරන්න හයිවේ එක. මොකද අපිට මාතර ඉඳන් කොළඹ ඉඳන් යන්න බෑ ඩිරෙක්ට් මේ ඒ ඇස්සේ මේ සුරුකුණාටුවත් එක්ක මුහුද කැළඹිලා පාරට ගල් වැටිලා මේ හැම දෙයක් එක්කම හැබැයි ඔබතුමාලගේ රජයට ඒ දවස්වල ඔබතුමාලට තංගල්ල යන්න ඔබතුමාලට ඇඹුල්තියල් ගේන්න යන්න හදපු හයිවේ එක අද මිනිස්සුන්ගේ මේ ජීවිත බේරගන්න වේ එකක් වෙලා. ඉතින් ඔබතුමාට මොකක්ද හිතෙන්නේ මේ අවස්ථාවේදී? ඔය සුම්මලි මම හිතන්නේ මෙහෙමයි දැන් ඕකේ හයිවේ එක කියන කාරණේදී විශාල ආර්ථිකයක් ඒක පිටිපස්සේ තියෙනවා සහ ඒ හයිවේ එකක් එක්ක අධිවේගී මාර්ග පද්ධතිය ඇතුලේ රටේ මහත් දැවැන්ත ලයිෆ් ස්ටයිල් චේන්ජ් එකක් වෙනවා. දැන් ඔය සහන සපීමේ ක්‍රියාවලියත් පහසු වෙන්න එක හේතුවක් ඒ හයිවේ එක අපි කියනවා. ඒ වගේම තමයි සහන සපයනවා වගේම වෙනදා අමාරුවෙන් ගිහිලා සහන සපයපු එක දැන් හයිවේ එක දිගේ කඩනමින් යන්න පුළුවන් අවකාශයක් හැදිලා තියෙනවා. ඒ වගේම ලයිෆ් ස්ටයිල් චේන්ජ් එකක් ඇති වෙනවා. දැන් උදාහරණයකට වෙනදා දැන් ඉසුම්ලා වගේ තරුණ අය මාතර ඉඳන් කොළඹට එන්න පැය 7-8ක් ගිපු යුගයක් තිබ්බා. ව්‍යවසායකයෙක්ට තමන්ගේ නිෂ්පාදනය අලෙවි කර ගන්න ඕන මාකටිං වලට ඕ ක්ලයන්ට් කෙනෙක් හම්බෙන්න එන්න. අද ඒ ක්ලයන්ට් වුණත් මාතරට ඇවිල්ලා පොඩි කාලෙකින් යන්න පුළුවන්. ඉතින් මේක සමහරු දැක්කේ නැහැ. ඒක තමයි මම අර හැමතිස්සෙම කියන දේ තමයි අපි අවුරුදු 30කට ප්ලෑන් කරේ. කියන අපේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් යටිතල පහසුකම් සැලැස්ම තිබ්බේ අවුරුදු 30ක් ඉස්සරහට. ඒ හින්දා තමයි අපි මුහුද ගොඩ කරලා ආර්ථික නගරයක් හදනකොට අදටත් මේ රජයේ සහ මේ රටේ දේශපාලන ව්‍යුහය ඇතුලේ සහ රාජ්‍ය යාන්ත්‍රණය ඇතුලේ බොහෝ දෙනෙක්ට මේ පෝට් සිටි එකේ concept එක තේරෙන්නේ නැහැ. මේක ෆයිනෑන්ෂියල් සිටි එකක් කියන එක තේරෙන්නේ නැහැ. එයා හිතන්නේ මේක රියල් එස්ටේට් ඩෙවලොප්මන්ට් ප්‍රොජෙක්ට් එකක් කියලා. මේක ඇත්තටම ආර්ථික ගණදෙනු කරන එකේ ඉන්ඩස්ථානයක්. ඒ වගේම තමයි මේ අධිවේගී මාර්ග තුල එක පැත්තකින් සංචාරක ව්‍යාපාරය, කෘෂිකර්මාන්තේ නිෂ්පාදන පිරිවේ අඩු වෙනවා නගරවලට ගියනකොට. අනිත් පැත්තෙන් දැන් අපි කියමුකෝ ලෙඩෙක් අසනීප වෙච්ච කෙනෙක් ස්පිරිතාලයකට අරගෙන යන්න. අපි දන්න ප්‍රසිද්ධ ප්‍රධාන පෙළේ කී දෙනෙක්ගේ ජීවිත අපි මේ සාමාන්‍ය ජන ජීවිතයේ සාමාන්‍ය අපේ ගමේ අපේ ආශ්‍රය කරන මිනිස්සුන්ට අමතරව ඔය එලිට් ලෙවල් එකේ කියන අය නැත්නම් ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා කියන අය කී දෙනෙක්ගේ ජීවිත බේරලා තියෙනවද? ඒ වගේම ගමේ දුප්පත් මිනිස්සු කී දෙනෙක්ගේ ජීවිත බේරලා තියෙනවද හයිවේ එකේ ඇම්බියුලන්ස් එකෙන් ප්‍රධාන රෝහලකට අරගෙන යන්නේ කියලා. ඒ වගේම තමයි මේ නාම රාජපක්ෂ මහත්මයානි මට තියෙන පෞද්ගලික අත්දැකීම තමයි දැන් අපි මාතර ඉඳන් කරාපිටිය රෝහල තමයි ගාල්ලේ තියෙන ප්‍රධාන රෝහල. මාතර ඉඳන් ලෙඩෙක් ගෝල් රෝඩ් එකේ කෙලින්ම අරන් යද්දි අනිවාර්යෙන් ට්‍රැෆික් එක ගාල්ලේ ට්‍රැෆික් එක හබරාදුවේ ඒ වගේ වැලිගම ට්‍රැෆික් එකට අහු වෙනවා. දැන් හැබැයි හයිවේ එකේ විනාඩි 20ක් 30ක් අතර කාලයකදී එයාට යනවා. ටක් ගාලා අපිට මේ රෝහලට ඇතුළු කරලා එයාගේ ජීවිතේ බේර ගන්න පුළුවන්. ඉතින් මේ හයිවේ නෙට්වර්ක් එකක් හදනකොට බැයි මේක තේරුම් ගන්න ඕනේ. ඉතින් හුඟක් වෙලාවට අපේ රටේ දේශපාලඥයෝ ඔබ තේරුම් ගත්තේ නැහැ. ඒ හින්දා තමයි මම දැක්කා අර වර්තමාන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කියනවා මේ මෙරින් ඩ්‍රයිව් එක පෝට් සිටි එකට මුහුදෙන් ගේනවා කියලා. ඒක අපි 2010-15 යෝජනා කරපු දෙයක් සහ ෆීසිබිලිටි එකත් ඉවරයි. ඒකේ ෆීසිබිලිටි වාර්තාව හැදුවේ 2014. හරිම නම් 16 පටන් ගන්න තිබ්බා. 15 16. ආණ්ඩු මාරුවත් දෙක පටන් ගත්තේ නැහැ. ඉතින් එදා අපි අවුරුදු 30කට ප්ලෑන් කරේ. ඉතින් මම හිතන්නේ අපි
මේ හැම කාරණයක් ඇතුළේම අද ඉසුම්ට තිබිච්ච එක්ස්පීරියන්ස් එක මේ මහා කුණාටුවක් අස්සේ ගම් වතුර අස්සේ හයිවේ එකේ කොළඹට එනකොට දැකපු දේ ඇතුලේ ලොකු ප්ලෑනින්ග් එකක් තියෙනවා. සහ මම හිතනවා ඒක සමහර දේශපාලඥයෝ දැක්කේ නැහැ. සමහරව දැක්කා ඒක පිළිගන්න කැමති වුණේ නැහැ. ඉතින් මම හිතන්නේ අපිට තව බොහෝ දේවල් කරන්න තියෙනවා. මේ හයිවේ නෙට්වර්ක් එක තව එක්ස්පෑන්ඩ් වෙන්න ඕනේ. මේක මධ්‍යම කඳුකරයට යන්න ඕනේ. නැගෙනහිර පළාතට යන්න ඕනේ. උතුරු පළාතට යන්න ඕනේ. රට මැදට එන්න ඕනේ. දඹුල්ල වගේ ප්‍රදේශවලට. ඉතින් මේ නෙට්වර්ක් එක කම්ප්ලීට් වුණාම මම හිතනවා මේ රටේ ආර්ථිකයේ ක්‍රියාවලියට ආර්ථික ක්‍රියාදාමයට විශාල දායකත්වයක් ලැබේ. ඉතින් මේක තේරුම් ගත්ත යුතුයි පාලන රජය සහ සියලුම දේශපාලන පක්ෂ මේ අධිවේගී මාර්ග සහ මේ ග්‍රාමීය මාර්ග පද්ධති සකස් කිරීම තුල ලැබෙන ආර්ථික වාසිය, සමාජ වාසිය. ඉතින් වක් වෙලාවට අපි ආර්ථික වාසිය දකින්න පිරිස සමහරට මේකේ දැන් ඔය අද අපි දකින වගේ මේ ක්‍රයිසිස් එකක් ඇතුලේ අපිට මුහුණ දෙන්න තියෙනවා වගේ සමාජයට තියෙන බෙනිෆිට් එක වාසිය පිළිබඳව අපි අවබෝධයක් ලැබෙන්නේ නැහැ. ඉතින් මේ දෙකම තියෙනවා. ඉතින් මම දැන් තවදුරටත් මේවට ඉරිසියා කරන්න වෛර කරන්න නැතුව මේ ව්‍යාපෘති ඉස්සරහට අරගෙන යන එක තමයි ආණ්ඩුව කළ යුත්තේ. ඒ වගේම තමයි මේ දැදුරුවේ ව්‍යාපෘතිය පසනයි විශේෂයෙන් කියන්න ඕනේ එදා ඒ දැදුරුවේ ව්‍යාපෘතිය කරේ නැත්නම් අද පහත් බිම් වල මිනිස්සුන්ට අතරම ලොකු ජල මේ පීඩනයක් එනවා. මොකද තමන්ගේ ගෙවල් යට වෙලා අද පොඩ්ඩක් ඒ ඩිසාස්ටර් එක මැනේජ් වෙලා තියෙනවා දැදුරුවේත් එක්ක. ඒකත් විශේෂයෙන් කියන්න ඕනේ. ලක් මවට ජය රැගෙන එන්නට